ආයිබෝවන් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් සුපුරුදු ආදරයෙන්ම අදත් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක පහුගිය සඳුදා උදේ වගේ වීඩියෝ එකක්. ඉතින් අද ඉස්කෝලේ දවසක් වුණාට අපේ චූටි දුව විතරයි අද ඉස්කෝලේ යන්නේ. චූටි පුතාට අද නිවාඩු දවසක්. ඉතින් චූටි දුවටත් අද ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ හවස නැටුම් වගේ පුරුදු වෙන්න ඉන්න කියලා තියෙනවා. ඉතින් එයාට හවසට කන්නත් එක්කම මේ විදිහට කැම පෙට්ටි දෙකක්ම මම අද ලෑස්ති කරගත්තා. ඉතින් චූටි දුව ආසයි කියපු දේවල් තමයි ලෑස්ති කරගත්තේ. ඔන්න ඉතින් දැන් නම් දෝනිව ලෑස්ති කරන ගමන් මං ඉස්කෝලේ යන්නේ. චූටි පුතත් මේ වෙලාවේ ලෑස්ති වෙලා නැගිටලා ඉන්නේ. ඉතින් මම අද හිතුවා ඔයාලත් එක්ක චුට්ටක් මේ ගැනත් කතා කරන්න. ඔයාලා ඇත්තටම ගෙදර වැඩ කරන්නේ ගොඩක් සතුටින්ද? සමහර අය නම් කියයි ඔව් කියලා. සමහර අය නම් තමන්ගේ හිතෙන්ම අහයි ඇත්තටම සතුටින්ද ඉන්නේ කියලා. ඇත්තටම මමත් සමහර දවසට මමත් හිතනවා අද දවස මං ගත කරේ සතුටින්ද නැද්ද කියලා. ඉතින් ගොඩක් දවසට මම නම් උත්සාහ කරනවා මං කරන පුංචි දේවල් වලින් මම සතුටක් අත්විඳින්න. ඒ කියන්නේ මම බබාගේ කැම්ප් එක හැදුවත් මට පුළුවන් ඒක දිහා බලලා සතුටු වෙන්න. මම ගේයස් කරත් මම රෙදි ටිකක් නැමුවත් මිදුලාතු ගෑවත් මං ඒ වගේ ඒ වෙලාවෙම සතුටක් ලබනවා. ඉතින් අපේ හිතේ සතුට නැති වෙන තව තියෙන එක ප්‍රධානම හේතුවක් තමයි අපි කරන්න බැරි තරම් වැඩ ගොඩක් අපේ හිතට පුරවා ගන්න එක. ඉතින් අපි දවස ප්ලෑන් කරද්දී උනත් අද මම මේ වැඩේත් කරනවා කියන දරා ගන්න බැරි තරම් වැඩ ගොඩක් ඇතුළු කර ගන්නවා. ඉතින් එහෙම කරගත්තාම ඇත්තටම ජීවිතේ සතුටින් ගෙවන්න හරි අමාරුයි. ඒ දවසට අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කරලා ඒ කරපු වැඩවලිනුත් අපි ඇත්තටම සතුට වෙනවා නම් ඒක තමයි ජීවිතේ අපිට ලබා ගන්න පුළුවන් ලොකුම දේ. කරන්න බැරි තරම් වැඩ ගොඩක් පටවගෙන හරිම තරහෙන් මානසික පීඩනයකින් කේන්තියෙන් දවස ගෙවනවාට වඩා කරන වැඩ එක දෙක වුණත් හරිම ලස්සනට පිළිවෙලට කරලා ඒකින් අපිට සතුට වෙන්න පුළුවන් නම් ජීවිතේ ගත කරන්න හරිම ලේසියි. ඉතින් උදේම පිලක් චුට්ටක් හොදලා දාලා ගෙදර දොර ජනේල ටිකත් අරගත්තා. ඊට පස්සේ මම මේ ලෑස්ති දෝනිට පාන් කපලා ඉතුරු වෙච්ච මෙන්න මේ වාටි ටික අපේ කුරුල්ල ලෑල්ලට දාන්න. මොකද මම අද බත් උයාගන්නේ දවල්ට. ඉතින් මේගොල්ලෝ උදේම කන්න එනවනේ මොනවා හරි හොයන්න. ඒ නිසා ඔන්න එයාලට ඒ ටිකක් දීලා ගෙට ආවා. ඉතින් ඔය පේනවනේ අපේ චූටි පුතාගේ වැඩ. ඉතින් එයා ওই විදිහටම බලා ගන්න අතරතුරම තමයි අද ගෙදර වැඩ ටික කරගත්තේ. ටිකක් මේසපුටු ටික පිහදලාම ගේ අතු ගා ගන්න හිතුවා. චූටි පුතත් ඉන්න නිසා. මොකද වෙනදට නම් මම 11 වෙද්දි මේ වැඩ ඔක්කොම ඉවර කරගෙන යන්න ඕනේ චූටි පුතා ගේන්න. ඉතින් අද එහෙම දෙයක් නැති නිසා ටිකක් නිදහසේ ගෙදර වැඩ ටික කරගත්තා. ඉතින් අපි සතුට ගැන කතා කරද්දී තව හේතුවක් තමයි අපි අපේ සතුට අනිත් දෙය කට්ටිය මත තියාගන්න එක. අපි ගොඩක් වෙලාවට හිතනවා අපිව සතුටින් තියන්න පුළුවන් අපේ හස්බන්ඩ්, අපේ බබාලට, එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් නම් අපේ දෙමව්පියන්ට, අපේ සහෝදර සහෝදරියන්ට ඔය විදිහට කියලා. ඇත්තටම නැහැ. ඒ අයට අපේ ජීවිතේට සතුට දෙන්න පුළුවන් හරි චූටි ප්‍රමාණයයි. අපේ හිතේ සතුට තියෙන්නේ අපි ගාවම තමයි. ඉතින් ඒකට හොඳම විදිහ තමයි ඔයාගෙන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන ගමන් ඔයා අනිත් අයට ආදරය කරන්න. එතකොට ඔයා නොදැනීම ඔයාට ආදරෙත් හම්බ වෙනවා. ඔයාට ඔයාගේ ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් වෙනවා. ඊට වඩා අර මං කලින් කිව්වා වගේ ඔයා වැඩ ප්ලෑන් කරද්දී ඔයාට ඒ දවසේ කරගන්න පුළුවන් ප්‍රමාණය විතරක් කරගන්න ප්ලෑන් කරන්න. ඔයා කලින් දවසේ ලිස්ට් එකක් හදා ගන්නවා නම් ඒකට ඔයා පහවදාට ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණය විතරක් දාගන්න. ඒ වගේම අනිවාර්යෙන් ඔයාටම වෙන් වෙච්ච පුංචි වෙලාවක් වෙන් කරගන්න. චූටි පොතක් කියවන්න, එහෙම නැත්නම් සින්දුවක් අහන්න. ඉතින් වැඩ කරද්දී උනත් දැන් චූටි පොතා ගෙදර නැති දවස්වලට මම විතරක් තනියෙන් ඉන්න දවසට නම් මං හරි ආසයි උදේට මං ආසම සින්දු අහහ ගෙදර වැඩ කරන්න. ඉතින් මොකද චූටි පුතයි චූටි දුවයි ඉදදී අපිට අපි ආසම සින්දු තනියෙන් අහන්න බෑනේ. මොකද ඒගොල්ලොත් ඒවා කියන්න පටන් ගන්නවනේ. නිසා එයාලා නැති වෙලාවට නම් මං කරන්නේ හෑන්ඩ් ෆ්‍රී එක හරි iPod එක හරි පාවිච්චි කරලා මං ආසම සින්දුවක් දාගෙන මං ගෙදර වැඩ කරනවා. එතකොට ඇත්තටම කම්මැලිකමක් කලකිරීමක් නැතුව ගෙදර වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම චූටි වෙලාවක් හරි අරගෙන පොතක් කියවන්න ඔයා පුරුදු වෙන්න. ඒකිනුත් ජීවිතේට හරි ලොකු අපි හිතන්නේ නැති සතුටක් සැනසීමක් අපිට ලැබෙනවා. ඒ වගේම හැමදාම අලුත් හරි පුංචි දෙයක් ඉගෙන ගන්න. මෙහෙම හිතන්නකෝ අඩුම ඉංග්‍රීසි වචනයක් කෑමක් හදන්න
ඒ වගේ පුංචි දෙයක් හරි ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. එතකොට ඔයාටම දැනෙනවා ඔයා ජීවිතේ ගොඩාක් වටින කෙනෙක් කියලා. ඉතින් මේක ඇත්තටම දැනෙන්නේ අර ගෙදර දවසම ගෙදර වැඩ කරගෙන ඉන්න අම්මා කෙනෙකුට අපි ගැන අපේ ජීවිතය ගැන අපිට කලකිරීමක් දැනෙනවා වැඩි වෙන අවස්ථාවල් තියෙනවානේ. ඉතින් එහෙම නැතුව ඔයාම තේරුම් ගන්න ඔයා ගොඩක් දේවල් දන්න ගොඩක් වටින කෙනෙක් කියලා. ඒතකොට ජීවත් වෙන්න හරිම පහසුයි. ඔයාට සතුටින්ම ජීවිතේ ගෙවන්නත් පුරුවන් වෙනවා. ඉතින් අද ගොඩක් රෙදි ගොඩකුත් ඔන්න ගොඩක දවසකට පස්සේ අවුව වැටිච්ච දවසක් හින්දා රෙදි ගොඩකුත් හොඳට වේලා ගත්තා. ඉතින් ඒ ටික නමා ගන්නත් ඕනේ. ඉතින් මේ වෙද්දී ඔන්න මම නම් අද දවසේ ප්ලෑන් කරගත්ත වැඩ ගොඩාක් ඉවර කරගත්තා. තාම මට ඉතුරු වෙලා තියෙන්නේ වේලගත්ත රෙදි ටික නමා ගන්න විතරයි. ඉතින් කියන්නේ සතුටුයි චූටි පුතා ළඟ තියාගෙන විනාඩි 40ක් වගේ වෙලාවක් ඇතුළත මේ රෙදි ටික නමලා කබඩ් වලට දාගන්නත් මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි මම දවල්ට ඉව්වේ. දවල්ට උයන වීඩියෝ නම් මම ගත්තේ නැහැ. ඉතින් ওই විදිහට තමයි අද මගේ උදේවරුව ගත වුණේ. ඉතින් සතුටින් ඉන්න අමතක කරන්න එපා. චූටි දේවල් වලින් ඔයා ජීවිතේට සතුට හොයාගන්න. ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි. එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඊළඟ සතියේ ඔයාලව හම්බ වෙන්න එන්න. සතුටින් පරිස්සමින්ම දවස ගත කරන්න. වීඩියෝ එක නැරඹුවාට ගොඩාක් ස්තුතියි. සුබ දවසක් ඔයාලා හැමෝටම.